presented by Sucharita TV, the path to peace and understanding. ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ ඇයි අපි මේ ඉපදෙමින් දුක් විඳින්මින් මේ වගේ ගමනක පැටලිලා ඉන්නේ කියලා. මේකට හේතුව මොකද්ද? අපිට ලැබිලා තියෙනවා මූලාශ්‍ර කිහිපයක්. අභිධර්ම චන්ද්‍රිකාව, පටිච්ච සමුප්පාද විවරණය, සිංහල විශ්වකෝෂය, විකිපීඩියා ලිපියක්, පරියේෂණ පත්‍රිකාවක්. මේ වගේ දේවල්. ඔව් මේ හැම එකක්ම ඇඟිල්ල දිගු කරන්නේ එක ගැඹුරු කාරණයකට වගේ. ඒ තමයි අවිද්‍යාව. ඇත්තෙන්ම. ඉතින් අද අපේ මේ විමර්ශනයේ අරමුණ තමයි මේ මූලාශ්‍ර අරගෙන අවිද්‍යාව කියන්නේ ඇත්තටම මොකද්ද? ඒක කොහොමද මේ සංසාර චක්‍රය කරකවන්නේ සහ වැදගත්ම දේ මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් තියෙනවද කියලා ටිකක් ගැඹුරින් කතා කරන එක. ඇත්තම මේක බුදුදහමේ හරිම මූලික හරිම වැදගත් සංකල්පයක්. හැබැයි අර අපි සාමාන්‍යයෙන් කියන නොදන්නාකම කියන වචනේ තියෙනවනේ. ඔව්. ඒකට වඩා ගොඩක් ගැඹුරු අර්ථයක් තමයි මේ අවිද්‍යාව කියන එකේ තියෙන්නේ. පටන් ගමු නේද? අවිද්‍යාව කියන්නේ සරලවම යමක් නොදැනීමද නැත්නම් අර මුලාව කියන එකද? මූලාශ්‍රවල මේක තවදුරටත් පැහැදිලි කරන්නේ කොහොමද? මූලාශ්‍රවලට අනුව බැලුවම මේක සාමාන්‍ය දේවල් නොදැනීමක් නම් නෙවෙයි. විශේෂයෙන්ම බුදුදහමේ හරය, ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය. ඔව් සත්‍ය හතර. ඔව්. දුක කියන්නේ මොකක්ද? දුකට හේතුව මොකක්ද? දුක නැති කිරීම, ඒ වගේම ඒකට තියෙන මාර්ගය. අන්නේ කාරණා හතර පිළිබඳ නොදැනීම තමයි අවිද්‍යාවේ ප්‍රධානම ලක්ෂණය. සිංහල විශ්වකෝෂය වගේ මූලාශ්‍රවල තවදුරටත් කියනවා අතීත භවයන්, ඒ කියන්නේ පූර්වාන්තය. අතීත ජීවිත. ඔව්. අනාගත භවයන්, ඒ කියන්නේ අපරාන්තය. ඒ වගේම මේ ජීවිතයේ සිදුවීම් පවා පදනම් වෙන්න හේතුඵල ධම. පටිච්ච සමුප්පාදය. හරියට හරි. පටිච්ච සමුප්පාදය ගැන නොදැනීමත් මේ අවිද්‍යාවටම තමයි අයිති වෙන්නේ. ඒ කියන්නේ නිකම් නොදැනීම නෙවෙයි මේ ගැඹුරු දේවල් ගැන නොදැනීම. ඔව්. පටිච්ච සමුප්පාද විවරණයේ හරි ලස්සන උපමාවක් තියෙනවා. කවුරුවරි තනකොළ වලින් හදපු මිනිස් රූපයක් දැකලා. ඔව්. ඒක ඇත්තම මිනිස්සෙක් කියලා රැවටෙනවා වගේ. යථාර්ථය වැරදියට වටහා ගැනීම තමයි අවිද්‍යාව. ඇත්ත ඇතිසැටියෙන් දැනගත්තොත් ඒක විද්‍යාව වෙනවා. අභිධර්ම චන්ද්‍රිකාව කියන මූලාශ්‍රයේ එතන අවිද්‍යාව අඳුරකට සමාන කරලා තියෙන නේද? අන්ධකාරයක් වගේ කියලා. ඔව්. ඒක හරි. එතකොට මේ අඳුර මේක කාටද තියෙන්නේ? නැත්තේ කාටද? හරිම හරි. අභිධර්ම චන්ද්‍රිකාව වගේ මූලාශ්‍රවල ඒක පැහැදිලි කරනවා. මේ අවිද්‍යාව කියන අඳුර නැත්තෙම සියලු කෙලෙසුන් නසාපු අයට විතරයි. ඒ කියන්නේ අරහත් ඵලයටපත් වුණු රහතන් වහන්සේලාට විතරයි. හා. ඒ ඇරුණම අනික හැමදෙනාටම කියන අපි කාටත් මේ අවිද්‍යාව අඩු වැඩි වශයෙන් තියෙනවා. අඩු වැඩි වශයෙන්. ඔව්. ඒක තියෙන විදියත් වෙනස්. මූලාශ්‍ර කියන විදියට අපි පව් වැඩ කරනකොට අකුසල් සිත් පහළ වෙනකොට මේ අවිද්‍යාව ඒ අකුසල් සිත් එක්ක එකටම බැඳිලා හරිම ප්‍රබලව ක්‍රියාකාරීව තියෙනවා. ඒකට කියන්නේ සම්ප්‍රයුක්තව පවතිනවා කියලා. ඒ කියන්නේ අකුසල් කරනකොට ඒක හොඳටම ඇක්ටිව්. ඔව්. හැබැයි පුදුම දේ තමයි අපි පින්දහම් කරන වෙලාවටත් ඔව් දන් දෙද්දි සිල් රකිද්දි විනත් අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති වෙලා නෑලු. එතකොට ඒ විලාවට ක්‍රියාකාරීව අර සම්ප්‍රයුක්තව නැතත් ඒක යටපත් වෙලා නිදිගට්ටා වගේ තියෙනවලු. ඒකට කියන්නේ අනුශය වශයෙන් තියෙනවා කියලා. හරියට නිදාගෙන ඉන්නවා වගේ. අවස්ථාවක් ආවොත් ආයෙත් මත වෙන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ නිවිලා නෑ යටපත් වෙලා විතරයි. ඔව් සම්පූර්ණයෙන්ම අයින් කරගන්න නම් අර කිව්වා අරහත් මාර්ග ඥානෙම ලබන්න ඕනේ. පරීක්ෂණ පත්‍රිකාවක තිබුණා. හරියට ඇහැට සුදයක් ආවම පැහැදිලිව පේන්නේ නැති වෙනවා වගේ. ඔව්. අවිද්‍යාව අපිට ඇත්ත දකින්න බාධා කරනවා කියලා. ඒක හරි පුදුමයි නේද? කවුරු හරි ලොකු දානයක් දුන්නත් එයාගේ හිතේ යටින් මේ අවිද්‍යාව කියන මුලාව තියෙන්න පුරුවන් කියනක නේද උකට? ඔව් මූලාශ්‍රවල කියවෙන විදිහට ඒක එහෙම වෙන්න පුරුවන්. ඒක තමයි මේ සංකල්පයේ තියෙන අර ගැඹුර. අපි ඊළඟට කතා කරන කොටසින් ඒක තව ටිකක් පැහැදිලි වෙවි. හරි. එහෙනම් අපි යමු අර ප්‍රසිද්ධ පාඩයට අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සංඛාරය ඇති වෙනවා කියලා එතන කියන්නේ. මෙතන සංඛාර කියන්නේ හරියට මොනවටද? සරලවම කිව්වොත් සංඛාර කියන්නේ අපි හිතලා මත කරන දේවල්. ඒ කියන්නේ පස්සේ හොඳ හෝ නරක විපාක ගෙන දෙන කර්ම රැස් කරන චේතනාන්විත ක්‍රියාවල් වෙනට. කර්ම රැස් කරන ක්‍රියා. ඔව්. මූලාශ්‍රමේවා ප්‍රධාන කොටස් තුනකට බෙදලා තියෙනවා. එකක් තමයි පින් රැස් කරන ක්‍රියා. ඒ කියන්නේ පුඤ්ඤාභිසංඛාර. පින්කම්. ඔව්. අනිත් එක පෞරස් කරන ක්‍රියා. ඒ කියන්නේ අපුඤ්ඤාභිසංඛාර. අකුසල්. ඔව්.
තුන්වෙනි එක තමයි අරූපාවචර ධාන වගේ ඊතා සියුම් නොසලෙන මානසික ක්‍රියා. ඒවට කියනවා ආනින්ජාභි සංඛාර කියලා. ඒක ටිකක් සංකීර්ණයි වගේ. ඔව්. ආනින්ජ කියන්නේ නොසලෙන කියන කෙනේ. ඒ කුසල් කාමච්ඡන්දාදීන් ලේසියෙන් සෙලවෙන්නේ නැති නිසාත් ඒවායේ විපාක භවයත් සූක්ෂම නිසාත් ඒ නමේ දෙනෝ. හැබැයි මෙතන මතුවෙන අර පුදුම හිතෙන කාරණේ තමයි අපි පින් කියලා හිතාගෙන කරන දේවල් පවා. අර පුඤ්ඤාභි සංඛාර කිව්වේ. ඔව් පින්කම්. ඒවත් ඇත්තටම පටන් ගන්න අවිද්‍යාවෙන් කියන එක. ඒ කියන්නේ යථාර්ථය හරියට නොදන්නාකම නිසා තමයි පිනුත් කරන්න කියලා. ඒ කොහොමද ඒක වෙන්නේ? අකුසලයක් මුලා වෙන අවිද්‍යාවෙන් පිනක්. ඒ කියන්නේ කුසලයක් වෙන පුඤ්ඤාභිසංකාරයට වෙන්නේ කොහොමද? අභිධර්ම චන්ද්‍රිකාවෙත් අහනවා වගේ එක. ඒක ටිකක් අමුතුයි වගේ නේද? ඔව් ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. කොහොමද එකකින් පැණිරස උග්ගහක් හැදෙන වගේ වැඩක් නෙවෙයිද ඒක? මූලාශ්‍රව මේකට පැහැදිලි කිරීමක් දෙනවා. එතන කියවෙන්නේ මෙහෙමයි. අවිද්‍යාවෙන් සංස්කාර කෙලින්ම හදලව නෙවෙයි. ඒවා ඇති වෙන්නට උපකාර වෙනවා. ප්‍රත්‍ය වේම කියලායි කියන්නේ. ඒ කියන්නේ කන්ඩිෂන් එකක් වගේ. ඔව් ඒ වගේ දෙයක්. ඒ කියන්නේ අවිද්‍යාව තියෙන නිසා තමයි අපි මේ සංස්කාර මේ ක්‍රියා කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ජීවිතයේ ඇත්ත ස්වභාවය ඒ කියන්නේ අපිට ලැබෙන සැපත් తాවකාලිකයි ඒවයි යටින් දුකක් තියෙනවා ඒවා දුකකින්ම කෙලවර වෙනවා කියන ඇත්ත ඒ කියන්නේ දුක්ඛ සත්‍ය ඒක හරියට නොදන්නාකම ඒ කියන්නේ අවිද්‍යාව නිසා අපි අර తాවකාලික දුක් මිශ්‍ර සැප හොයාගෙන යනවා. හරි. දෙවුලව ඉපදෙන්න පින් කරනවා කියමුකෝ ඒක පුඤ්ඤාභි සංඛාරයක්. ඔව්. ඒක හරියට අභිධර්ම චන්ද්‍රිකාවේ තියෙනවා දිලිසෙන ලස්සන පහන් සිලුවක් දැකලා ඒකට පැනලා පිච්චෙන පළඟටියෙක් වගේ කියලා. අනේ. ඒ වගේම මීපෙණි තවරපු කඩුවක මුවහත ලැවකන පුරුෂයෙක් වගේ කියලා තියෙනවා. ඒ සැපේ තියෙන අනුතුර දන්නේ නැහැ. හරිම ප්‍රබල උපමානේ. ඕ ඒ වගේම අර අප්‍රිය දේවල් වලින් වේදනාවෙන් ගැලවෙන්න ඕනි නිසා ඒකට කියලා හිතාගෙන වැරදි වැඩ අකුසල් කරනෝ ඒ අපුඤ්ඤාභි සංඛාර. ඒක හරියට සැපයි කියලා හිතාගෙන අසූචි අරන් සෙල්ලම් කරන පොඩි ළමෙක් වගේ කියලා උපමා කරනවා. අර උසස් අරූප ධාන වඩන එක. ඒ කියන්නේ ආනෙන්ජාභි සංඛාර කරන එක පවා. ඒ භවයේ සියුම් දුපක් තියෙන බව නොදැන කරන දෙයක් නිසා හරියට പ്രേතපුරයකට යන පාරක යන මංමුලා වුණු කලෙක් වගේ කියලාත් කියනවා. ඒ කියන්නේ මොන දේ කළත් අර යටින් තියෙන නොදැනීම නිසා ඒක සංසාරෙටම හේතු වෙනවා. ඔව් ඒ වගේම අර ප්‍රශ්නෙට අදාළව හේතුවයි ඵලෙයි හැමතිස්සෙම එක වගේ වෙන්න ඕන නෑ කියලාත් පැහැදිලි කරනවා. උදාහරණයක් විදිහට ගොම වලින් තනකොළ පැලවෙනවා වගේ. ගොමයි තනකොළයිත් එකක් නේ. ඇත්ත.
ඒ කියන්නේ මොන දේ කළත් අර යටින් තියෙන නොදැනීම නිසා ඒක සංසාරෙටම හේතු වෙනවා. ඔව්. ඒ වගේම අර ප්‍රශ්නෙට අදාළව හේතුවයි ඵලයි හැමතිස්සෙම එක වගේ වෙන්න ඕනේ නැහැ කියලාත් පැහැදිලි කරනවා. උදාහරණයක් විදිහට ගොම වලින් තනකොළ පැලවෙනවා වගේ. ගොමයි තනකොළයි දෙකක් නේ. ඇත්ත. හරිම පැහැදිලි. ඉතින් අවිද්‍යාව කියන මුලාව නිසා අපි හොඳයි කියලා හිතෙන දේවල් උනත් කරන්න පෙළඹෙනවා. හැබැයි වැදගත්ම දේ තමයි රහතන් වහන්සේලාගේ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති නිසා ඔව්. උන්වහන්සේලා කරන හොඳ වැඩ, ඒ කියන්නේ දන් දෙන එක වගේ දේවල් සංකාරය වෙන්නේ නැහැ. ඒවයින් ආයත් ඉපදීමට කර්ම ශක්තියක් රැස් වෙන්නේ නැහැ. ඒවා නිකම්ම ක්‍රියා විතරයි. ඒක ලොකු වෙනසක්. ඔව්. හරිම පැහැදිලි. එතකොට මේ විදිහට අවිද්‍යාව නිසා අපි ක්‍රියා, ඒ කියන්නේ සංකාර කරනවා නම් ඒක තමයි අපිව මේ ඉපදීමෙන් මැරෙමින් යන ගමනට, ඒ කියන්නේ සංසාරයට බැඳලා ජීන්නේ. ඔව්. පටිච්ච සමුප්පාදේ පටන් ගන්නෙත් එතනින්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා. ඒක හරියටම හරි. පටිච්ච සමුප්පාදය කියන අර හේතුඵල දාමය දිහා බැලුවම මේක හොඳටම පැහැදිලි වෙනවා. මූලාශ්‍රවල මේක විස්තර කරන්නේ මෙහෙමයි. සරලව කිව්වොත් අතීතයේ තිබුණු අර නොදැනීම, ඒ කියන්නේ අවිද්‍යාව. ඔව්. ඒක නිසා අපි හොඳ නරක ක්‍රියා, ඒ කියන්නේ සංකාර කළා. අතීතයේදී. ඔව්, අතීත භවයකදී ඒ අතීත ක්‍රියා, ඒ සංඛාර නිසා තමයි මේ ජීවිතේ අපේ පැවැත්ම පටන් ගත්තේ. ඒ කියන්නේ විඥාණය, නාම රූප, සලආයතන ඔය ටික. මේ ජීවිතේදී අපිට විඳින්න ලැබෙන දේවල්, ඒ කියන්නේ වේදනා, ඔව්, සැප දුක්. ඔව්, ඒව නිසා අපේ හිතේ ආසාවල්, ඒ කියන්නේ තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව තදින් අල්ල ගැනීමක්, ඒ කියන්නේ උපාදානයක් බවට පත් වෙනවා. මේ වර්තමාන තණ්හාව, උපාදානය නිසා අර යටින් තාම තියෙන අවිද්‍යාවත් එක්ක එකතු වෙලා, අර අනුශය වශයෙන් තියෙන එක. ඔව්, ඒකත් එක්ක එකතු වෙලා අපි ආයෙත් අලුතෙන් කර්ම රැස් කරනවා. ඒකට කියනවා භවය කියලා. ආයෙත් කර්ම රැස් කරනවා. ඔව්. ඒ රැස් කරගත්ත කර්ම ශක්තිය නිසා අනාගතයේ ආයෙත් ඉපදීමක් සිද්ධ වෙනවා. ඒක තමයි ජාතිය. ඉපදීම. ඔව්. ඉතින් ඉපදුනොත් අනිවාර්යයෙන්ම ලෙඩවීම, වයසට යෑම, මරණය, ඒ කියන්නේ ජරා මරණ සහ අනිත් හැම දුකක්ම එනවා. චක්‍රයක් වගේනේ. ඔව්. මේ විදිහට චක්‍රය දිගටම කැරකෙනවා. අනමතක් ගෝයන් භික්ඛවේ සංසාරෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔව්. මේ සංසාර ගමනේ පටන් ගත්ත මුලක් හොයාගන්න බැරි තරම් මේක දිගයි අනන්තයි කියන එකයි. ඉතින් මේ චක්‍රය කරකවන්න ප්‍රධානම එන්ජින් දෙක තමයි අවිද්‍යාවයි තණ්හාවයි. උපාදානියත් එක්ක. හරි. දැන් මේ විදිහට අවිද්‍යාව නිසා මේ භයානක සංසාර චක්‍රය කැරකෙනවා නම් ඒක නවත්ත ගන්න විදිහකුත් එහෙනම් මේ මූලාශ්‍රවල තියෙනවද නේද? ඕ තියෙනවා. ඒකෙන් ගැලවෙන්න නම් අර මුලටම ගිහින් අවිද්‍යාව නැති කරන්නම ඕනද? හරියටම හරි. චක්‍රය නවත්තන්න නම් ඒකට හේතු වන අවිද්‍යාවම තමයි නැති කරන්න ඕන. ඒකට පිළියම මොකක්ද? අර කලින් කියපු විද්‍යාව කියන එකට සම්බන්ධයක් තියෙනවද? ඕ ඒක තමයි පිළියම. අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධ දේ ඒ කියන්නේ විද්‍යාව. ඇත්ත ඇති සැටියෙන් දකින නුවණ, ඒ කියන්නේ ප්‍රඥාව ඇති කරගන්න එක. පටිච්ච සමුප්පාද විවරණය කියනවා හරියට අඳුර නැති කරන්න ආලෝකය ඕන වගේ. ඔව්. අවිද්‍යාව නැති කරන්න විද්‍යාව අවශ්‍යයි කියලා. විශේෂයෙන්ම අර මුලින් කිව්ව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න විද්‍යාව. අවිද්‍යාවෙන් වහලා තියෙන දුක කියන ඇත්ත දකින්න නම් ඒ දුක සත්‍ය අවබෝධ කරන විද්‍යාව අවශ්‍යයි. ඒ වගේම අනිත් සත්‍යයන් තුනටත් සදාළ විද්‍යාවන් අවශ්‍යයි. ඒ කියන්නේ සත්‍ය හතරම අවබෝධ කරන ප්‍රඥාව. ඔව්. හැබැයි මේ අතරින් දුක සත්‍ය, ඒ කියන්නේ මේ මුළු පැවැත්මම අපේ ශරීරය, සිතුවිලි, හැඟීම්, මේ පංචස්කන්ධයම අනිත්‍යයි, දුක සහිතයි, අසාරයි, ඒ කියන්නේ අනාත්මයි කියන යථාර්ථය දැකීම තමයි ප්‍රධානම දේ කියලා මුලාශ්‍ර අවධාරණය කරනවා. එතකොට මේ විද්‍යාව කියන එක පොත්පත් කියවලා ලබා ගන්න දෙනමක් විතරද? එහෙම බෑ නේද? බෑ, ඒක ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. මේ විද්‍යාව කියන්නේ පොතපතින් ලබන දැනුම නෙවෙයි. ඒකට එහා ගිය ප්‍රායෝගිකව වඩන භාවනාව තුලින්. භාවනාවෙන්. ඔව්. විශේෂයෙන්ම විදර්ශනා භාවනාව. ඒ කියන්නේ විපස්සනා භාවනාව තුලින් ලබන ගැඹුරු අවබෝධයක්. තීක්ෂණ ප්‍රඥාවක්. මූලාශ්‍රවල විස්තර වෙන සතිපට්ඨාන භාවනා ක්‍රම වගේ දේවල් තියෙනවානේ. ඔව්. ඒවා තුලින් Tamanගේම අත්දැකීමෙන්ම මේ ශරීරය සහ සිතේ අර අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය දකිනවා. Tamanම දකිනවා. ඔව්, Tamanම අත්දකිනවා. එහෙම දකිද්දී ටිකෙන් ටික අර අවිද්‍යාව තුනී වෙලා යනවා. ඊට පස්සේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියලා මාර්ගඵල ලැබලා අවසානයේදී අරහත් මාර්ග ඥානයෙන් අවිද්‍යාව සම්පූර්ණයෙන්ම මුලින්ම උදුරලා දානවා.
මේ කියන්නේ එතකොට තමයි අර අඳුර සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ. ඕ එතකොට තමයි ආලෝකය, ඒ කියන්නේ විද්‍යාව පහළ වෙන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය හතරවෙනි සත්‍යය මාර්ග සත්‍ය. ඕ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒක තමයි මේ විද්‍යාව මේ ප්‍රඥාව ඇති කරගන්න අවිද්‍යාවෙන් මිදෙන්න තියෙන එකම මඟ වෙන්නේ. හරියටම හරි. සම්මා දිට්ඨියෙන්, ඒ කියන්නේ නිවැරදි දැක්මෙන් පටන් අරගෙන සම්මා සමාධිය, ඒ කියන්නේ නිවැරදි සමාධිය දක්වා දිවන ඒ මාර්ගය තමයි අවිද්‍යාව නැසන විද්‍යාව ඇති කරන්නේ. එසේනම් අද අපි මේ මූලාශ්‍රය සුරෙන් කරපු මේ ගැඹුරු විමසුමෙන් මට නම් පැහැදිලි වුණා අවිද්‍යාව කියන්නේ නිකංගු නොදන්නා කමක් නෙවෙයි. ජීවිතයේ සහ ලෝකයේ ඇත්ත ස්වභාවය. විශේෂයෙන්ම අර දුක්ඛ සත්‍ය, අනිත්‍ය බව, අනාත්ම බව. මේවා පිළිබඳව මූලික ගැඹුරු වරදවා වටහා ගැනීමක්, මුලාවක්. ඔව් මුලාවක්. ඊට මේ මුලාව නිසයි අපි නොයෙක් ක්‍රියා අර සංඛාර කරමින් නැවත නැවත ඉපදෙමින් මේ සංසාර චක්‍රයේ බැඳී ඉන්නේ. හරියටම හරි. ඒන් මිදීමේ මාර්ගය තමයි අර කිව්වා වගේ ඒ අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධ දෙය. ඒ කියන්නේ විද්‍යාව ප්‍රඥාව ඇති කර ගැනීම. ඒ තුලින් විශේෂයෙන්ම අපේම පැවැත්මේ මේ පංචස්කන්ධයේ ඇත්ත ස්වභාවය. ඒක නිතර වෙනස් වෙන බව, ඒ කියන්නේ අනිත්‍ය බව. ඔව්. ඒකේ යම් දුක් සහිත බවක් තියෙන බව, ඒ කියන්නේ දුක්ඛ බව. ඒ වගේම මේකේ හරයක් පාලනය කරන්න පුළුවන් මම කියලා කෙනෙක් ආත්මයක් නැති බව, ඒ කියන්නේ අනාත්ම බව. තීව්‍රව තමන්ගේම අත්දැකීමෙන්ම අවබෝධ කර ගැනීම. අපි කතා කරපු මූලාශ්‍ර, අභිධර්ම චන්ද්‍රිකාව, පටිච්ච සමුප්පාද විවරණය, සිංහල විශ්වකෝෂයේ අර පරිවේෂණ පත්‍රිකාව. ඔව්. මේ හැම එකක්ම මේ සංකල්පයේ විවිධ පැති, විවිධ ගැඹුරු වල් අපිට පෙන්වලා දුන්නා. ඔව්. මේ ගැඹුරු විමසුමෙන් පස්සේ මට මෙහෙම අදහසක් මතුවනවා හිතාන්න. අපි හොඳයි කියලා හිතාගෙන පින්න අයිති වෙනවා කියලා කරන දේවල් අර දානමය සීලමය ක්‍රියා වගේ පුණ්‍යාභි සංකාර කිව්වේ. ඔව්. ඒ තුලත් අර කිව්වා වගේ යටින් සියුම්ම හරි අවිජ්ජාව ක්‍රියාත්මක වෙනවනම් ඔව්. එතකොට අපේ එදිනදා ජීවිතයේදී අපි ගොඩක් වෙලාවට ධනාත්මකයි යහපත් කියලා හිතන තීරණ අදහස් අභිප්‍රායන් මේව තුල පවා අර සියුම්ම අවිජ්ජාවේ බලපෑම තියෙන්න පුළුවන්ද? ඒක හිතන්න වටින කාරණයක්. එහෙමනම් ඒ ගැන තව තවත් ගැඹුරින් දැනුවත් වෙන්න පුළුවන් කොහොමද? සමහර විට අපි කරන දේටත් වඩා ඒ දේ කරන්නේ ඇයි? කුමන චේතනාවකින්ද? කොයි වගේ අවබෝධයකින්ද කියන එක ගැන නිරන්තරයෙන් විමසිලිමත් වීම වැදගත් වෙන්න පුළුවන් නේද? ඇත්තමන. ඒක තමයි අර සම්මා දිට්ඨියටත් සම්බන්ධ වෙන්නේ. තමන් කරන දේ ගැන, හිතන දේ ගැන නුවණින් විමසන එක. ඔව්. ඉතින් මේක තවදුරටත් අපිට හිතන්න වටින කාරණයක් විදිහට ඉතුරු වෙනවා. Presented by Sucharita TV. May you walk the path of peace. Subscribe for more Dhamma wisdom.